my YouTube channel. අද නම් vlog එකේ තියෙන්නේ මම ගෙදර ඉඳන් නිවාඩුවට ඇවිල්ලා කරපු වැඩ. වැඩ කියන්නේ මම මේ දැන් අම්මත් එක්ක ගමනක් යන්න ලෑස්ති වෙනවා. shopping කියන්නේ ගෙදරට ඕනි පොඩි බඩු වගේකුත් ගන්න තියෙනවා. ඒ ගමම අපි යන්න කියලා හිතාගෙන ඉන්නවා ලොකු අම්මලා ගෙදර. ඉතින් මම මේ ලෑස්ති වෙනවා මං ඉන්නේ වෙලා ගිහිල්ලා. වෙලා ගියට ඉතින් මේ මට නම් ගන්න අම්මා කෑ ගහනවා ඉක්මනට ඇඳ ගන්න කියලා. මේ උඩට ඉතින් මම ඉතින් හිමීට ලෑස්ති වෙනවා. මං වැඩි දේවල් යූස් කරන්නේ නැහැ. මං මස්කාරා යූස් කරනවා. ලිප්ස්ටික් යූස් කරනවා. eyebrow pencil එක යූස් කරනවා. ඔච්චර තමයි මගේ මේකප් එක. මේකප් කියන්නේ මම වැඩි මේකප් දන්නෙත් නැහැ. ඔච්චර තමයි ඉතින් මම කරන්නේ. ඉතින් මම මේ ලෑස්ති වෙන ගමන් ඉන්නේ. මම නිකන් කල්පනා කරේ මේ දැන් මං කිව්වනේ මම ඉස්සෙල්ලා ඉඳන් මං කලින් මගේ පළවෙනි වීඩියෝ එක මම කිව්වා මේ මං කලින් ඉඳන් YouTube channel එකක් පටන් ගන්න ආසයි එහෙමයි කියලා. ඒ වුණාට අර මම කරන්න හරිම මේ ලැජ්ජයි. අනේ මිනිස්සු මොනවා හරි හිතයිද අර එහෙම නිකන් එකක් මට හිතෙනවා. ඊට පස්සේ මම තනියෙන් කල්පනා කරා ඇයි මිනිස්සු එහෙම හිතන්නේ? මේ මිනිස්සුන් හිතන්න ඕන මම වැරද්දක් කරන්නේ නැහනේ. මේ මං අනිත් කෙනෙක්ට කරදරයක් වෙන දෙයක් කරන්නේ නැහැ. මම කිසිම වැරද්දක් නෙවෙයිනේ කරන්නේ. අර කියන්නේ සාමාන්‍යයෙන් අපිව පල්ලෙහාට ඇද ගන්නවා දෙයකට අඩිය තියන්නේ නැද්දි. මම මේක කියන්නේ මගෙන් ඉගෙන ගත්තේ මං විසින් බොරුවට බය කියන දේ ලැජ්ජාව කියන දේ හදා ගන්නවා. එහෙම වෙන්න එපා. මට ඔයාලට කියන්නේ එහෙම වෙන්න එපා. තමන් කරන්නේ හොඳ දෙයක් නම් ඒ දෙයට බය නැතුව අඩිය තියන්න. ඒක අපිට හරියන්න පුළුවන් වැරදෙන්න පුළුවන්. ඒකට උත්සාහය අතාරින්න එපා. දිගටම කරන්න. ඉතින් අන්තිමේදී මම හැඩ බලනවා. ඔන්නෝක තමයි අවුට්ෆිට් එක. ඊට පස්සේ ඉතින් මට කරන්න අමාරුම වැඩේ හෙයාර් ස්ටයිල් එකක් දාන එක. ඔන්නෝක තමයි මට තියෙන පහසුම හෙයාර් ස්ටයිල් එක. ඉතින් මම ඒක දාගෙන තමයි හැමතැනම යන්නේ. දැන් නම් ලෑස්ති වෙලා ඉවරයි. දැන් තියෙන්නේ යන්න තමයි. මුලින්ම අපි ගියා මේ ගෙදරට ඕනි බඩු වගේක් ගන්න. මොනවද කුෂන් රෙදි වගේක් ගන්න ගියේ. ඉතින් අම්මත් එක්ක දැන් මම මේ යන ගමන් ඉන්නේ. අපේ අක්කත් ආව තව යන්න. මං ඉතින් ඔය වටේ පිටේ තියෙනවා වීඩියෝ කරගෙන ගියා. මේ ඉන්නේ පෙරදෙනී CIB එකේ. ඊට පස්සේ අම්මත් එක්ක එතන මෙහා පැත්තේ shopping center එකේ කියලා shopping පාරකුත් දැම්මා. ඔය ඉන්නේ මම. ඊට පස්සේ අපි දැන් මේ යන්නේ ලොකු අම්මලා ගෙදර. වීඩියෝ පොඩ ඉක්මනට යනවා. මොකද මම මේ ගොඩක් කෑලි මේ ක්‍රොප් කරලා කට් කරලා තියෙන්නේ. දැන් මේ අපි ලොකු අම්මලා ගෙදර පික් පියක් දාගෙන යන ගමන් ඉන්නේ. දැන් ලොකු අම්මලා ගෙදරට ආවා. සෑහෙන කාලෙන් ආවේ මං හිතන්නේ මං අවුරුදු 3-4කින් විතර ආවේ. අපේ අම්මගේ ලොකු මක්කා තමයි මේ ඉන්නේ. එතන මම වීඩියෝ ගත්තා ලොකු අම්මා අහනවා මොකද ඔයා ඔය කරන්නේ කියලා. මම කිව්වා මම වීඩියෝ එකක් ගන්නවා කියලා. ඊට පස්සේ දැන් ලොකු අම්මලා ගෙදර දැන් එනවා. අපි දැන් එන ගමන් ඉන්නේ. මේ ලොකු අම්මලා ගෙදර තියෙන ලොකු කන්දක. ඒ කන්දෙන් පහලට බැහැගෙන එනවා. ඇත්තටම මේ වැස්ස නිසා මේකත් නාය ගිහින් තියෙන්නේ. දැන් හරිම ලස්සනයි මේ පැත්ත. අන්න පෙරදෙනී පාල්ම ගාවට මහවැලි ගඟ පේන විදිය අනේ මන් දන්නේ මට නම් දැක්කහමත් හරිම දුකයි. ඊට පස්සේ ඔක්කොම ඉවර වෙලා දැන් මේ බස් එකේ ගෙදර යන ගමන් ඊළ ගමන් සහකරු තමයි බස් රථේ. ඉතින් අපි ඒක තමයි දුකට සැපට සමි වගේ ඉන්නේ අපේ බස් එක තමයි. අද දෙසැම්බර් මාසේ 31 වෙනිදා ඒ කියන්නේ 2025 අන්තිම දවස මයි අම්මයි ආවා කොළඹ. අද කියන්නේ මගේ අවුරුදු දැන් මට මේ අවුරුදු 24යි ලබන අවුරුද්දට ඒ අවුරුදු 24ටම ගෙදරින් පිට පළවෙනියටම අවුරුදු සමරන්නේ අද. අද නෙවෙයි හෙට. සෝරි. අද 31 නේ හෙට. මේ නැත්නම් ගෙදර අයත් එක්කමනේ අම්මයි මම අද කොළඹ ආවා වැඩ වගේකට. ඒ නිසා ඉතින් හැම මාව දැන් ආය යන්නත් බෑනේ.
බලමු අද මොකද කරන්නේ කියලා. අම්මයි මයි shopping යන්නත් හිතාගෙන ඉන්නවා හවස් වෙද්දී. බලමු මොකද වෙන්නේ කියලා. අම්මයි මයි රෑ වෙලා shopping ආවේ ආවේ කිරිබත්ගොඩ තිලක වර්ධිනේකට. ඔය එනකොට මං හිතන්නේ අපි දෙන එනකොට 8:00-8ට විතර ඇති. සාමි අලුත් අවුරුද්දට ඉතින් මං ගානේ මං අම්මටයි අප්පච්චිටයි ඇඳුම් අරන් දුන්නා. ඒක සාමාන්‍ය මගේ සිරිතක්. ඒ කියන්නේ මං අලුත් අවුරුද්දට අරන් දෙනවා, සිංහල අලුත් අවුරුද්දට අරන් දෙනවා. ඒක මට හරිම සතුටුයි. ඉතින් ආයේ අපේ අම්මා දැන් ආවේ ගියා පොල් ගන්න. මොකද කී ආහාර හදන්න පොල් ගන්න ගියා. ඊට පස්සේ කොහොම හරි අපි කෑම එක්කුත් අරගෙන රැට ගෙදර ඉද්දි රෑ 11ට විතර ඇති. ඊට පස්සේ කාලා බීලා ආයේ වොෂ් දාලා අපි රෑ 12යි ගානකට විතර ගියා. කියන්නේ කිරි ආහාරත් හදාගෙන රෑ 12ට විතර අපි 12 පහුවෙලා 12:00 විතර යන්නේ එගොඩ කැලණියට. ඉතින් මේ සැරේ අවුරුද්දේ පළවෙනියටම ගියේ පන්සල්. මට ඉතින් හරිම සතුටුයි. මොකද මේ නුවර හිටියනම් එහෙම යවෙන්නේ නැහැ සාමාන්‍යයෙන් මේ වෙලාවට. එහෙනම් 2026 අවුරුද්දත් ලැබුවා. ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔයාලගේ හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට සිද්ධ වෙන අවුරුද්දක් වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මේ මටත් අලුත් අත්දැකීම. මොකද මම ගෙදර නෙමෙයිනේ. ගෙදරින් පිට පළවෙනි පාර තමයි අවුරුදු සමාන්නේ. ඉතින් ඒකත් අලුත් අත්දැකීම. අද හවසට අපි කියන්නේ පවුලයි අපි ඩිනර් අවුට් එකක් යන්න හිතාගෙන ඉන්නවා. අම්මලා කිරිබත් හදනවා. කියන්නේ උදේට කන්න. ඉතින් අලුත් අවුරුද්ද සුබ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. පවුලේ හැමෝම ඩිනර් අවුට් එකකට ආවා. වින්ද මෙයාගේ පුංචිටම හරියට දුව එයා ඉතින් එයාට මාත් එක්ක කෝලම් කර කර ඉන්නවා. ඉතින් ඔන්න ඔහම තමයි මගේ පළවෙනි දවස අවුරුදු පළවෙනි දවස ගෙවුනේ. අයි vlog එකකින් හම්බෙමු. Thank you for watching.